හයි ගයිස් කොහමද ඉතින් ඔයාලට අද මම අරන් ආවේ 2006 වසරේ තිරගත වුණු ඩේසි කියන කොරියන් මූවි එක. මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි හේයන්. හේයන් සතියේ දවස්වල සීයාගේ ඇන්ටික් ෂොප් එකේ වැඩ බලනවා. ඒ වගේ මෙයා චිත්‍ර ශිල්පිනියක් නිසා රෑ චිත්‍ර අඳිනවා. එයාගේ ආර්ට් එක්සිබිෂන් එක වෙනුවෙන් සතියන්තිදී එයා වීදියේ චිත්‍ර අඳිනවා. ඇන්ටික් ෂොප් එකේ වැඩ කරන දවස්වලදී එයාට කවුරුම හරි ෆ්ලවර්ස් කියලා කෑ ගහගෙන මිනිස්සේ ඩේසි මල් පැලයක් තියලා යනවා. හේයන් තාම දැකලා නැහැ කවුද මේක තියන්නේ කියලා. සතියන්ත එක දවසක් ජංවෝ කියලා කෙනෙක් එනවා. එයාගේ අතේ ඩේසි පැලයක් තියෙනවා. හේයන්ගේ ඇහැ ගැටෙන්නේ ඒකට. හේයන් ලවා චිත්‍රයක් ඇඳ ගන්නවා. හැබැයි ජංවෝ වෙන පැත්තක් දිහා බලාගෙන ඉන්නේ. හේයන් චිත්‍රය ඉවර කරන්නත් කලින්ම ජංවෝ එතනින් යනවා. ඊළඟ දවසේ එන්නම් කියලා අර ඩේසි පැලෙත් දාලා හේයන් හිතනවා ජංවෝ වෙන්න ඕනේ මට හැම සතියෙම ඩේසි පැල තියන්නේ කියලා. ඊළඟ දවසේ ආයිත් අලුතෙන් ජංවෝගේ චිත්‍රයක් අඳිනවා. ජංවෝ වෙන පැත්තක් දිහා අදත් බලන් ඉද්දි හේයන් ඇවිල්ලා ඒ මූණ හේයන්ගේ පැත්තට හරවනවා චිත්‍රය අඳින්න ඕනේ හින්දා කියලා. ඊට පස්සේ ජංවෝ එතනින් යන්න කලින් හේයන් සමත් වෙනවා ඒ චිත්‍රය ඇඳලා ඉවර කරලා දෙන්න. හේයන් ඇන්ටික් ෂොප් එකේ වැඩ කරන සතිය දවසේ ඔන්න වෙනද වගේම ඩේසි පැලයක් තියලා ෆ්ලවර්ස් කියාගෙන කෑ ගහගෙන යනවා. හේයන් ඉක්මනට එතනට එද්දී වෙන කවුරුත් නෙමෙයි හිටියේ ජංවෝ. ජංවෝ ඒ පැලේ අරගෙන හේයන්ට දෙනවා. හේයන් තේරුම් ගන්නවා මෙයා තමයි අනිවාර්යෙන්ම හැම සතියෙම මට මල් පැලේ වන්නේ කියලා. හේයන් ජංවෝව එයා ආර්ට් එක්සිබිෂන් එකට චිත්‍ර අඳින රූම් එකට අරන් යනවා. ජංවෝ එක පේන්ට් එකක් ළඟින් නැවතිලා බලාගෙන ඉද්දි හේයන් ඒ පේන්ට් එකට පාදක වෙච්ච කතාව කියනවා. අපිව අතීතයට අරගෙන යනවා. හේයන් ආර්ට් එක්සිබිෂන් එක වෙනුවෙන් චිත්‍රයක් අඳින්න එහා පැත්තේ තිබ්බ ඩේසි මල්යාය දකිනවා. ඒක අඳින්න යන්න එයාට කොටයක් කරහා තමා ගමන් කරන්න වෙන්නේ. ඔහොම ගිහිල්ලා එක දවසක් එයා කොටෙන් වතුරට වැටෙනවා. එයාට පේන්ට් බ්‍රෂස් තිබ්බ බෑග් එක මග ඇරෙනවා. හැබැයි ඊළඟ සතියේදී ලස්සන පාලමක් හදලා තිබ්බා. ඒ වගේම හේයන්ගේ බ්‍රෂස් තිබ්බ බෑග් එකත් එතන එල්ලලා තිබ්බා. හේයන් තේරුම් ගන්නවා ඒක එයා වෙනුවෙන් හදලා තියෙන්නේ කියලා. හේයන් ස්තුතියක් වශයෙන් ඒ ඩේසි මල්යායේ තව චිත්‍රයක් ඇඳලා එතනින් තියලා යනවා. ඊළඟ දවසේදී ඒ චිත්‍රය තිබ්බේ නෑ. එතනින් පස්සේ හැම සතියෙම මට ඩේසි පැලයක් එවනවා. කවුද එවන්නේ කියලා තාම දැක්කේ නෑ. ජංවෝට තේරෙනවා හේයන් ඉන්නේ වැරදි වැටහීමක කියලා. ජංවෝගේ හිතෙන් හිතනවා මට ඇත්ත කියන්නත් ඕනේ. හැබැයි මං ඔයාට කැමති හින්දා ඒක කියන්නත් අමාරුයි. ජංවෝගේ කතාව පෙන්නනවා. ජංවෝ කියන්නේ පොලිස් ඔෆිසර් කෙනෙක්. එයා මේ ඇම්ස්ටර්ඩෑම් වල වැඩ කරන්නේ ජාවාරංකාරයෝ බඩු යුරෝපයේ ඉඳන් ආසියාවට අරන් යන පාර දැනගන්නයි. එයාට තියෙන මිෂන් එක ජංවෝ පොට් එකක් හොයාගෙන තියෙනවා. ඒක හොඳට බලාගන්න පුළුවන් හේයන් ඉන්න තැන හින්දායි ජංවෝ ඩේසි පැලේකුත් අරගෙන යන්නේ. ඒක හිතලා නෙමේ කරේ. ඊළඟ දවසෙත් ඔය විදියට ආවට හේයන් ජංවෝගේ මූණ හේයන්ගේ පැත්තට හරවපු හින්දා ජංවෝ දකිනවා හරියටම හේයන්ගේ මූණ. ඒ ලස්සනට ජංවෝට කැමැත්තක් ඇති වෙනවා. ඒ වගේම හේයන්නුත් එයාට කැමැත්තෙන් ඉන්නේ කියලා ජංවෝට තේරිලා තියෙනවා. ඊට පස්සේ ජංවෝ කහ මල් පොකුරක් අරන් එනවා. හේයන් කියනවා මේ සතියේ ඩේසි පැලයක් හම්බුන්නේ නෑ. දැන් මම කෙනාව දන්න නිසා ආයි ඩේසි පැලේ වන්න ඕනේ නෑ කියනවා. එකපාරට වෙඩි සද්දයක් ඇහෙනවා. එතන කලබලයක් ඇති වෙලා ජංවෝගේ පැත්තට වෙඩි තියන්න පටන් ගන්නවා. ජංවෝ හේයන්ව පැත්තකට අරන් යනවා. උඩ ඉඳන්නුත් කවුරු හරි වෙඩි තියනවා. හැබැයි එයා එකපාරට ඒම් කරනවා ජංවෝට. ජංවෝගේ ෂෝල්ඩර් එකට ෂූට් කරාම තව කෙනෙක් ජංවෝට ඒම් කරපු ඉලක්කේ ගිහිල්ලා වදිනවා හේයන්ගේ බෙල්ලට. ඒකම ජංවෝගේ යාළුවත් වෙනවා. යාළුවට හේයන්ව බලාගන්න කියලා ජංවෝ යනවා උඩ තට්ටුවේ හිටිය කෙනාව අල්ලගන්න. උඩ තට්ටුවේ හිටිය කෙනා ජංවෝගේ කකුලටත් වෙඩි තියෙනවා. ඊට පස්සේ ජංවෝ උඩටම යද්දී ඒ කෙනාව හොයාගන්න උන්නේ නෑ. එතනම ජංවෝට සිහිය නැති වෙනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ හේයන් හොස්පිටල් එකේ ඉන්නේ. එයාගේ උගුරට හානි වෙලා තියෙන හින්දා දැන් කතා කරන්න බෑ. හේයන් දැන් ජංවෝ ගැන ඇත්ත දන්නවා. හැබැයි කවුරු හරි ආපහු ඩේසි මල් පොකුරක් තියලා තියෙනවා. මොකද ජංවෝ දැන් ඇම්ස්ටර්ඩෑම් වල නැති හින්දා හේයන් කල්පනා කරනවා කවුද මේක තිබ්බේ කියලා.
ඊට පස්සේ අපිට පෙන්නනවා අර උඩ තට්ටුවේ හිටිය මිනිස්සයා හොස්පිටල් එකේ එළියේ ඉඳන් බලාගෙන ඉන්නවා. එයාගේ නම පාක්කි. පාක්කි කියන්නේ ප්‍රොෆෙෂනල් කිලර් කෙනෙක්. කළු ටියුලිප් මලින් කියන්නේ ඔයාට අලුත් මිෂන් එකක් තියෙනවා කියලා. එයාගේ පළවෙනි මිෂන් එක ඉවර කරලා ගමක හැංගිලා ඉද්දී එයා දකිනවා හේයන්ව. හේයන් වතුරට වැටුණ ගමන්ම පාක්කි එතනට ඇවිල්ලා අර බ්‍රෂස් තිබ්බ බෑග් එක එයා ගන්නවා. හැබැයි පරක්කු වැඩි. හේයන් එතනින් යනවා. ඊට පස්සේ තමයි පාක්කි අලුත් පාලමක් හදලා අර බ්‍රෂස් තිබ්බ බෑග් එක එතනින් එල්ලලා හේයන් එන්න කලින් එතනින් යනවා. ඊට පස්සේ හේයන් ස්තුති කරපු එකත් ඇහෙනවා. ඊළඟට එයා දකිනවා අර චිත්‍රේ. ඒ චිත්‍රය එයා තියාගන්නවා. පස්සේ එයා ඩේසි පැල වවලා තිනවා. එතනින් හැම සතියෙම පොඩි පෝච්චි වලට දාලා එයා හේයන් වැඩ කරන කඩේ ඉස්සරහෙන් තියලා ෆ්ලවර්ස් කියාගෙන කෑ ගහලා හේයන් ඒක අරගෙන යන හැටි ඈතින් ඉඳන් බලාගෙන ඉන්නවා. එයා කල්පනා කරනවා හේයන්ව එයාට කලින්ම මුණ ගැහුණා නම් එයාගේ පළවෙනි මිෂන් එකටත් කලින් එයාට වෙනස් වෙන්න තිබ්බා කියලා. පාක්කි හේයන්ව බලන්න ඕන නිසා හේයන් වීදියේ චිත්‍ර අඳින තැන ඒ ළඟම ගොඩනැගිල්ලේ උඩ තට්ටුව කුලියට ගන්නවා. ඊට පස්සේ හැම සතිය අන්තිම හේයන් දිහා උඩ තට්ටුවේ ඉඳන් බලාගෙන ඉන්නේ. ජොන්වෝගේ පැමිණීමත් එක්ක පාක්කි පොඩ්ඩක් අවුල් වෙනවා. එයා තවදුරටත් අවධානයෙන් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ එයා දැනගන්නවා ජන්වෝ කියන්නේ පොලිස්කාරයෙක් කියලා. ඒ වගේම හේයන්නුයි ජන්වෝ එකට ඉන්නව දැකලා පාක්කිට ගොඩක් අවුල් යනවා. අන්න ඒක නිසා අන්තිම සතියේ ඩේසි පැලයක් ආවේ නැත්තේ. පාක්කි ඒ කුලියෙන් අයින් වෙලා යන්න හදද්දිම තමයි පාක්කි දැක්කේ මැරයෝ ටිකක් එනවා ජන්වෝගේ පැත්තට. හේයන්ට කරදරයක් වෙයි කියලයි පාක්කි එක්කෙනෙක්ට වෙඩි තියන්නේ. අන්න එතකොට තමයි එතන කලබලයක් ඇති වුණේ. හේයන් ඊට පස්සේ ආපහු වැඩ පටන් ගත්ති. පාක්කි එනවා එතනට. පාක්කිගේ චිත්‍රයක් අඳිනකොට හේයන්ට වැරදිලා ජන්වෝගේ චිත්‍රයක් ඇඳෙන්නේ. ඊට පස්සේ පාක්කීට ඒක තේරිලා ඊළඟ පාර එන්නම් කියලා පාක්කි දුන්න සල්ලිත් ආපහු නොගෙන එතනින් යනවා. හේයන්ගේ දවස ඉවර වෙලා යන්න හදද්දී පාක්කි හැමදාම පුරුදු වෙනවා හේයන්ව එයාගේ ගෙදර බස්සන්න. හේයන්ට තේරෙනවා පාක්කි යාට කැමැත්තෙන් ඉන්නේ කියලා. කොලේක ලියලා පෙන්නනවා. අපි දෙන්න ඩිනර් එකකට යමුද කියලා අහනවා. පාක්කි ඒකට කැමති වෙනවා. හැබැයි ඒ වෙද්දිත් එයාට අලුත් මිෂන් එකක් හම්බෙලා තියෙන්නේ. ඒ ළඟම තැනක රෙස්ටුරන්ට් එකක තමයි ඩිනර් එක ගන්න යන්නේ. ඒ රෙස්ටුරන්ට් එකට ගිහිල්ලා හේයන්ව තියලා පාක්කි පොඩි වැඩකට කියලා ගිහිල්ලා අර මිෂන් එකත් කම්ප්ලීට් කරලා ආපහු වෙනවා හේයන් ගාවට. හේයන් පාක්කිගේ චිත්‍රයක් දෙනවා. ඒකම කොලේක ලියලා තියෙනවා සමා වෙන්න මම වෙන කෙනෙක්ට ආදරය කරනවා කියලා. පාක්කි කියනවා ඒකට කමක් නෑ අපිට බැරිද යාළුවෝ විදියට ඉන්න කියලා. ඊළඟට හේයන් පාක්කිව අරගෙන යනවා හේයන්ගේ චිත්‍ර ඇඳලා තියෙන රූම් එකට. ජන්වෝට කිව්ව කතාවම අර ඩේසි මාලියාගේ චිත්‍ර පෙන්නලා පාක්කිටත් කියනවා. අන්තිමට කියනවා ජන්වෝ තමයි මේ මල් දෙන කෙනා. මං එයාට ගොඩක් කැමතියි. එයා අනිවාර්යයෙන්ම ආර්ට් එක්සිබිෂන් එක දවසට ඒවි කියලා. ඒක පාක්කි කැමැත්තෙන් නම් නෙමෙයි කියවන්නේ කියලා තේරෙනවා. හේයන්ගේ හිත හරියන්නත් එක්ක පාක්කි හේයන්ව අරගෙන යනවා පාක්කිගේ බෝට්ටුවට. ඊට පස්සේ පෙන්නනවා පාක්කි වගා කරලා තියෙන ඩේසි මාලියාය. ඒ අතර එතන ක්ලාසික් මියුසික් දානවා. හේයන් කොලේක ලියලා අහනවා මේව මට ආර්ට් එක්සිබිෂන් එකට අරගෙන යන්න පුළුවන්ද කියලා. පාක්කි ඒකට කැමති වෙනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා ජන්වෝව. ජන්වෝ කොරියාවට ගිහිල්ලා ආපහු ඇවිල්ලා එයාගේ යාළුවා කියනවා ඔයා නිසා නෙමෙයි ඒ කෙල්ලට එහෙම දෙයක් වුණේ. ඇයි ඔච්චර දුක් වෙන්නේ? ඒ කෙල්ල අලුත් කොල්ලෙක් හොයාගෙන කියලා ජන්වෝට පෙන්නනවා. ජන්වෝගේ හිත අවුල් යනවා. ඊට පස්සේ ජන්වෝ හේයන් එක කතා කරන්න ඕන හින්දා හම්බෙන්න යනවා. එයා දකිනවා පාක්කීව. එතකොට ජන්වෝගේ හිතට තවත් අවුල්. ඊට පස්සේ ජන්වෝ හේයන්ගෙන් සමාව ඉල්ලනවා. මං ඔයාව පාවිච්චි කරා. ඔයාට මෙහෙම දෙයක් වුණේ මන් නිසා. ජන්වෝ ඒ දෙන්නගේ සම්බන්ධය ඉවරයි කියලා අදහසින් එතනින් යනවා. හේයන්ටත් දුකයි. පාක්කීටත් එක්ක ඇහිලා ගොඩක් දුකයි. ජන්වෝගේ යාළුවත් එක්ක ජන්වෝ කතා කරනවා අර කිලව අල්ලගන්නේ කොහොමද කියලා. ජන්වෝ කියනවා මාව යමක් විදියට පාවිච්චි කරන්න කියලා. ඒ කියන විදියටම කරනවා. හරියටම හේයන්ගේ ආර්ට් එක්සිබිෂන් එකේ දවසේදී ජන්වෝ බලාගෙන ඉන්නවා යාගාවට එනකන් කිල. ඒ අතර හතර වටේම පොලිසියෙන් දාලා ඉන්නේ. එකපාරට එතනට පාක්කි එනවා.
පාක්කී කියනවා මට ඔයත් එක්ක කතා කරන්න පුළුවන්ද කියලා. ජංවෝ පොලිසියත් එක්ක තිබ්බ සම්බන්ධතාවය නවත්තනවා. මගේ යාළුවෙක් ඇවිල්ලා ඉන්නේ. අපි පස්සේ මේ වැඩේ කරමු කියලා. ජංවෝගේ යාළුව නවත්තන්න හැදුවත් ජංවෝ යනවා පාක්කී එක්කම. ඊට පස්සේ වාහනේ දුරතනක නවත්තලා ජංවෝ පාක්කීගේ ඔලුවට ගන්න එක තියෙනවා. ඊට පස්සේ පාක්කී කියනවා ජංවෝ ඔයා හොඳ කෙනෙක් මං නරක කෙනෙක්. ඔයාටයි හේයන්ව ගැලපෙන්නේ. ඔයා හේයන්ගේ ආර්ට් එක්සිබිෂන් එකට යන්න කියනවා. ජංවෝ කියනවා ඔයාද එතකොට හේයන්ට අර මල් පැලේවන කෙනා කියලා. පාක්කී කියනවා හේයන් තාම ඒක දන්නේ නැහැ කියලා. ජංවෝ කියනවා මට මෙතනින් යන්න බැරි වෙයි. ඔයා මාව අතෑරියත් ඔයාගේ කට්ටිය නම් මාව අද ඉවරයක් කරලම දායි කියලා. ඊට පස්සේ හේයන්ගේ එක්සිබිෂන් එක පෙන්නනවා. පාක්කී එනවා ඇඳුම් වෙනස් කරගෙන. ඊට පස්සේ ආ දකින්නවා ජංවෝගේ යාළුවා හේයන්ට මොනා හරි කියලා. පාක්කී මුකුත් දන්නේ වගේ අහනවා. ඊට පස්සේ ජංවෝගේ යාළුවා කියනවා ජංවෝ නැති වුණා කියලා. දැන් කාලයක් ගිහිල්ලා හේයන් ගිහිල්ලා ජංවෝ බලන්න. එතනට ජංවෝගේ යාළුවත් එනවා. ඊට පස්සේ කියනවා අපිට තාම හොයාගන්න බැරි වුණා ඒ කිලර් කවුද කියලා. ජංවෝ අන්තිමට කිව්වේ මගේ යාළුවෙක් ඇවිල්ලා කියලා. කවුද කියලා හෙව්වට හොයාගන්න බැරි වුණා. හැබැයි එක සාක්ෂියක් තියෙනවා. එයා ක්ලාසික් මියුසික් එකක් දාලා තියෙනවා. ජංවෝ සාමාන්‍යයෙන් ක්ලාසික් මියුසික් අහන කෙනෙක් නෙමෙයි කියලා කියනවා. හේයන්ට සැකයක් හිතෙනවා පාක්කීද කියලා. පාක්කීගේ බෝට්ටුවට යද්දී පාක්කීත් එතනට එනවා. ඊට පස්සේ හේයන්ව පාක්කීගේ ගෙදරට අරන් යද්දී ගේ ඉස්සරහා තිබ්බ කළු ටියුලිප් මල් පැලේ දැකලා පාක්කී කලබල වෙලා ඒක මට යාළුවෙක් දුන්නේ ආව හම්බෙන්න යන්න තියනවා කියලා ඒකත් අරන් යනවා. හේයන්ට තවත් සැකේ වැඩි වෙනවා. පාක්කී බොස් හොයාගෙන ගියාම බොස් කියනවා කාලෙකින් හම්බුනේ ඔයාට අලුත් මිෂන් එකක් තියෙනවා. මේක තමයි වාගේ අන්තිම එක කියලා කියනවා. වෙන කවුරුත් නෙමේ ජංවෝගේ යාළුවා ආපහු යමක් දාලා ඊළඟ දවසේ බෝට්ටුවෙන් එළියට යනකන් ඉඳලා හේයන් යනවා බෝට්ටුව ඇතුළට. ඊට පස්සේ හේයන්ට සූට් කේස් එකක් හම්බෙනවා. ඒකත් අරගෙන පාක්කීගේ ගෙදරට ගිහිල්ලා පාක්කීට පෙන්නලා ඒ සූට් කේස් එක ඇතුළේ තිබ්බ ගන්න එක එළියට අරන් ඒක වැරදීමකින් පත්තු වෙනවා. හේයන්ට එතනම සිහිය නැති වෙනවා. හේයන්ට සිහිය ආවම එයා දකින්න යාගේ ඉස්සරහම අර ඩේසිමාලියාගේ චිත්‍රේ එතන කාඩ් වගේ එක ලියලා තියෙනවා. ඔයා මට දුන්න මේ චිත්‍රේ මං ආපහු ඔයාටම බාර දෙනවා. අතීතය අමතක කරලා සතුටින් ඉන්න කියලා. හේයන් දන්නවා මේ පාර ටාගට් එක මොකක්ද කියලා. හේයන් ටවුන් එකට යනවා. ඒ අතර පාක්කී ජංවෝගේ යාළුවව ටාගට් කරගෙන ඉන්න උඩ තට්ටුවක ඉඳන් හේයන් මැද්දට පැනලා අර චිත්‍රෙත් උස්සලා එයා ලිප්ස් වලින් කතා කරනවා. මොකද හේයන් දන්නවා පාක්කීට ලිප්ස් කතා කරන ඒවා අඳුරගන්න පුළුවන් කියලා. හේයන් එතනදී සමාව ඉල්ලනවා. එයාට පාක්කීව අඳුරගන්න බැරි වෙච්ච එක ගැන. ඒ වගේම හේයන් ආදරය කරන්නේ වෙන කාටවත් නෙමෙයි පාක්කීට කියලාත් කියනවා. පාක්කී ඊට පස්සේ ඒක නවත්තලා හේයන් ළඟට ගිහිල්ලා සමාව ඉල්ලනවා. එදා ජංවෝව බේරගන්න බැරි වෙච්ච එකට. ඒ අතර හේයන් දකිනවා තව කිලර් කෙනෙක් ඉන්නවා කියලා. එයා පාක්කීට ඒම් කරන් ඉන්නේ. වෙඩිල තියෙනකොටම හේයන් පයින්නවා පාක්කීගේ ඇඟට. හේයන්ට වදිනවා ඒක. අන්තිමේදී හේයන් නැති වෙනවා. පාක්කීට ඒක දරා ගන්න බැරුව එයාගේ බොස් හොයාගෙන ගිහිල්ලා එතන වෙඩි සද්දයක් දාන්නේ. අපිට පෙන්වන්නේ මොකක්ද උනේ කියලා මං හිතන්නේ ඒ දෙන්නට දෙන්න තියාගත්තා. ඔන්න ඔතනින් තමයි මේ මූවි එක ඉවර වෙන්නේ. හැමෝටම ස්තුති කරනවා මගේ මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලුවට. අලුතෙන් එන වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.